Hi guys! අද අපි ටොටියා හදමුද? මේකට ඕනි කරන දේවල් මං වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි එහෙනම් මුලින්ම චිකන් ටික මැරිනේට් කරගමු. ඒකට අපි මුලින්ම චිකන් ටික භාජනයකට එකතු කරලා තමන්ගේ රහ අනුව ලුණු ගම්මිරිස් එකතු කරගන්නවා. ඉතින් මම මේකෙදී බාබකියු සෝස් ටිකක් වගේම චිලි සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගෙන අපි පැත්තකින් ටිකක් තියලා තියෙනවා මේක හොඳට මැරිනේට් වෙනකම්. ඊළඟට තව භාජනයක් අරගෙන ඒකට අපි බිත්තර 3ක් එකතු කරලා ඒ බිත්තර 3ට අවශ්‍ය විදියට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගෙන ඒ ටික හොඳට බීට් කරගන්න ඕනේ. ඊළඟට අපි සෝස් එක හදාගන්න භාජනයකට මයෝනීස් ටිකක් තක්කාලි සෝස් ටිකක් එකතු කරගෙන ඒ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේකට චිලි සෝස් ටිකකුත් පොඩ්ඩක් ඇඩ් කරගත්තා. අපි තව භාජනයක් අරගෙන ඒකට පොඩියට කපාගත්ත ලූණු ටිකයි තක්කාලි ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට ලුණු ස්වල්පයක් සහ ගම්මිරිස් ස්වල්පයක් දාලා මේක හොඳට මික්ස් කරගෙන පැත්තකින් තියාගන්නවා. අපි දැන් චිකන් ටික හදාගන්න පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා ඒ ටික හොඳට රත් වීගෙන එනකොට අර කලින් මැරිනේට් කරගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. ඒ වගේම මම මෙතනදී ගාලික් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මොකද මේ චිකන් එකේ රස ගුණ වැඩි කරගන්න. ඊළඟට මේක හොඳට අර බටර් එකේ බැදෙන්න දෙන්න ඕනේ. චිකන් ටික බැදිලා ඉවර වෙනකොට මම චීස් වෙජස් දෙකක් මේකට එකතු කරලා චිකන් එකත් එක්ක ඒක හොඳට මික්ස් කරගන්නවා. මේ වෙනකොට අපි ටෝටියා එකේ ෆිලින් එකට ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන ඉවරයි. අපි ආපහු පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ෂුට්ටක් එකතු කරලා අපි අරගත්ත ෂවර්මා රොටි ටික මේ පෑන් එකට දාලා දෙපැත්ත හොඳට රත් කරගන්න ඕනේ. ඊළඟට පෑන් එකට අපි අර හදාගත්ත බිත්තර මික්ස් එකෙන් චුට්ටක් දාලා අපි ඒක ලාවට බැදීගෙන එනකොට අර රත් කරගත්ත ෂවර්මා රොටි එක ওই වීඩියෝ එකේ පෙන්නන විදිහට ඒක උඩින් තියාගන්න ඕනේ. ඊළඟට ඒක හොඳට දෙපැත්ත රත් කරගෙන අපි පෑන් එකෙන් අයින් කරගන්න ඕනේ. අපි මේ විදිහට හදාගත්ත රොටි එක වෙනම ප්ලේට් එකක තියලා ඔය මම වීඩියෝ එකේදී පෙන්වන විදිහට පිහියක් පාවිච්චි කරලා පොඩි ප්‍රමාණයක ඉරක් ඇඳ ගන්න ඕනේ. ඉතින් අපි අර හදාගත්ත සෝස් එක ඊළඟට ලුණු එකතු කරලා හදාගත්ත මිශ්‍රණය ඊට පස්සේ පෑන් එකේ බැදලා ගත්ත චිකන් ටික ඔය මම වීඩියෝ එකේ පෙන්වන විදිහට අපි රොටි එකට එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි අර කපපු එන්ඩ් එකකින් අල්ලලා ඔය විදියට නවා ගන්න ඕනේ. ඒ ෆිලින් එකට ඔයාලට කැමති දෙයක් එකතු කරන්න පුළුවන්. සැලඩ් ලීව්ස් උනත් එකතු කරගන්න පුළුවන්. තවත් රස රෙසිපි එකකින් ආයිත් එන්නම්. enjoy!